හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන ආවේ ඕට්ස් වලින් කොහොමද කොළ කැඳ එකක් හදාගන්නේ කියලා. මේක ගොඩක් රසයි. මම මේක හදාගන්නේ වතුර වලින්. ඔයගොල්ලෝ හිතයි වතුර වලින් හදාගත්තොත් මේක රස නැහැ කියලා. නෑ, පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. මේක ගොඩක් රසට බොන්න පුළුවන්. ඉතින් මම මෙතන වතුර කෝප්ප එකමාරකට කරපිංචයි අලිගැට peer කොළයි තමයි මේ බ්ලෙන්ඩර් කරලා අරගෙන තියෙන්නේ. මම ඒකට සුදු ලුණු බික් 3-4ක් කපලා දාගන්නවා. ඒ වගේම චූටි ඉඟුරු කෑල්ලක් තරලා දාගන්නවා. එතකොට මේක ගොඩාක් රසයි. තව මම මේකට ඕට්ස් මේස හැඳි 4ක් තමයි මේ දාගන්නේ. ඕගොල්ලෝ ලුණු චුට්ටක් මේකට එකතු කරගන්න. මේක පොල් කිරි දාන්න නැතුව තමයි හදාගන්නේ. මොකද ඩයට් එකේදී පොල් කිරි වල කැලරි වැඩි නිසා අපි පොල් කිරි එකතු කරගන්නේ වතුර වලින් තමයි හදාගන්නේ. ඔයාලට ඕන නම් මේක දිය කිරි වලින් දිය කිරි වලටත් තව වතුර ටිකක් වැඩිපුර දාලා මේක හදාගන්න පුළුවන්. ඒත් එහෙම අවශ්‍යම නැහැ. මේක රසයි කිසිම වෙනසක් නැහැ. ඕට්ස් තියෙන නිසා කිරි රසක් එනවා. ඉතින් ඔයාලට කැමති නම් මේකට රටේ ඉඳි 3ක් උනත් දාගන්න පුළුවන්. එහෙම නැත්තම් රටේ ඉඳි 3ක් එක්ක මේක බොන ගමන් කන්නත් පුළුවන්. එහෙමත් මේක ගොඩක් රසයි. මේක මහ ලොකු දෙයක් නෑ. අපි සාමාන්‍යයෙන් කොළ කැඳ හදන විදිහටම තමයි මේක හදාගන්නේ. අපි මේකට විශේෂයෙන් කරන්නේ ඕට්ස් වතුර එකතු කරගන්න එක විතරයි. ඉතින් මේ විදිහට තමයි මේක අපි හදාගන්නේ. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එක හදලා බලන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.